5000ක් කොහෙද බං අපි ළඟ? අපි ගාව නැති වුණාට මාමා ගාව තියෙනවනේ. ඔව් ඉතින් මාමා ගාව නම් ඇති. ගන්න එක තමයි පුරස්නේ. ඒක තමයි. හරි කමන්නේ. බලමු. ඕකනේ අන්දර පුළුවන් නැන්ද? ඔහෙට ඔල්මාදද? අනිත් එක රුපියල් 50000ක් කියන්නේ කජුවට කොස්සටද? මං කොහොමද දන මේතර මුදලක් මේ මොඩේට දෙන්නේ? ඔය කිව්වේ නොදකි. බුදුනකොටම යකා කෑමක්. කේන්ති ගන්න එපා අපේ මහත්තයෝ. ඩිංගක් හිතලා බලලා කල්පනා කරලා උත්තරයක් දෙන්නකෝ. ඌටත් කියලා ඉතින් අනාගතයක් තියෙන්න එපායි. මාමේ මම නම් මාමේ පිටස්තරය. ඒ වුණාට මාමේ මම මේ පවුලට මේ ලබැදිකම හින්දාමයි කියන්නේ. මාමේ මේ බිස්නස් එක දීප්තිමත් දියුණු වෙන්න පුළුවන්. බලාගෙන ඉඳෙද්දි දියුණු වෙන්න පුළුවන් බිස්නස් එකක් මාමේ. මට කෑ වහගෙන කියන්න පුළුවන්. ඒ වුණාට බිස්නස් කරන්න හොඳ ඔලුවක් කල්පනාවක් තියෙන්න ඕනේ. උඹලට එකක්වත් නැහැ. එහෙම නෙවෙයි මහත්තයෝ. මුන් ඉතින් ඉස්සෙල්ලාම කරන්න යන බිස්නස් එකනේ. අපි පිටිපස්සෙන් ඉඳන් සපෝට් එකක් දෙමු. අනික ඉතින් මු පිට එකෙක් කියයි. මං ඕන සපෝට් එකක් දෙන්න. හැබැයි සල්ලි නම් දෙන්න බෑ. මට බෑ දැන අමාරුව වැටෙන්න. ඕමරි කද ගමු නැන්ද? උනන්ද පොඩ්ඩක් කිව්වොත් හරියන්නේ. මං කියන්නේ වැඩි. අපි ගාමු නම්බර් එකට ගාමු. කීපම් බලන්න. 0.0 1 දැන් ගන්න 002 සිංහලෙන් කියපන්කෝ බං. 0.2 දෙක. දැන් ගන්න 3 9.2 බලන්න. නැට් එක බස් එකේද මොකද්ද කියනවම? නැට්ට බස් එකේද මොකද්ද ඕක තියන්න. කොරීඩල් ගන්න. මේකද? ඔව්. වත්